නව කැනේඩියානු අග්‍රාමාත්‍ය මාක් කානි අද නිල නිවේදනයක් නිකුත් කරන අද පස්වරුවේ ඔහු දෙමළ ජනසංහාර අනුස්මරණ දිනයේ විදිහට තමයි අද දිනය හඳුන්වමින් නිවේදනයක් නිකුත් කරන්නේ. ඔහු ජාත්‍යන්තර වගවීමකුත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ජනසංහාර අනුස්මරණ දිනය කියලා කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා නිල නිවේදනයක් නිකුත් කරනවා. රජයේ විදියට මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මොකක්ද? පළවෙනි කාරණාව තමයි අපේ රටේ ජනසංහාරයක් වුණා කියලා කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ. ජනසංහාරයක් වෙනවා කියන්නේ ඒ කියන්නේ අපේ රටේ එහෙනම් දෙමළ ජාතිකත්වය අපි අපේ රටේ ත්‍රිවිධ හමුදාව මැදිහත් වෙලා හොයා දෙමළ ජනතාව මරා දාන්න සංහාරය කරන්න. එහෙම එකක් කවදාකවත් වෙලා නැහැ. යුද්ධයේ හැම වෙලාවකදීම සිවිල් ජනතාව ආරක්ෂා කරමින් තමයි යුද්ධය පැවතුනේ. අවසාන නන්දිකඩාල් මෙහෙයුමෙදිත් අර කලපුවෙන් LTT අත්අඩංගුවේ කියන්නේ LTT මිනිස් පලියක් විදිහට තියාගෙන හිටපු අය පාවිච්චි කරපු වෙලාවෙත් ඒ කලපුව තරණය කරලා කලපුවට බැහැලා ජීවිතේ පරදුවට තියලා ආපු දරුවෝ වඩාගෙන ආපු අහිංසක අම්මලා වයසක තාත්තලා ඒගොල්ලෝ බේරගත්තේ අපේ ත්‍රිවිධ හමුදාව. නිසා කිසි තැනකදී එහෙම මෙහෙයුමක් එහෙම සංහාරයක් කරලා නැහැ. ඒක පිළිබඳව කොහෙවත් කොයිම රටකවත් සාක්ෂි සහිතව ඔප්පු කරලා චෝදනා මේක කරලා නැහැ. ඒ නිසා කැනඩාව නෙමෙයි ලෝකේ කොයි රටක් එහෙම කිව්වත් අපි ඒකට විරුද්ධයි. ඒ ස්ථාවරේ තා පැහැදිලිව ඉන්නවා. ඒකට එහෙම තියෙද්දි තමයි කැනඩාවේ බ්‍රැම්ප්ටන් කියන නගර සභා සීමාව ඇතුලේ ඒ නගරාධිපතිවරයා මූලිකත්වය අරගෙන මේ කටයුත්ත ආරම්භ කරලා තිබුණා. ඇත්තටම මේක පටන් ගන්න මේ අද ඊයේ නෙමෙයි 2021 එහෙ තියෙන සංවිධාන දෙකක් එකතු වෙලා මේ කටයුත්ත නගර සභාවට යෝජනා ගෙනල්ලා නගර සභාවේ යෝජනා සම්මත කරගෙන ඊට පස්සේ නගර සභාවෙන් වෙනම ඉඩමකුත් වෙන් කරලා දීලා නගරාධිපතිවරයාගේ සම්පූර්ණ අනුග්‍රහය උපකාරය මත තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මුල් ගල තියන්නේ. ඒතර අපි බලයට එන්නත් කලින්. එහෙ ශ්‍රී ලාංකික සංවිධානයක් මේ නම් කිරීමට විරුද්ධව ජිනොසයිඩ් ඩේ එකක් සතියක් නම් කිරීම පිළිබඳව තිබුණා. ඒකට විරුද්ධවත් උසාවිය යනවා. ඒ උසාවියනොත් ඒ නඩුව ඇත්තරම නඩුව ඩිස්මිස් වෙන නඩුව බැහැර කරන නඩුව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් මේකේ තිබුණේ. ඉතින් අපි ඒ විරුද්ධත්වයේ දිගට ප්‍රකාශ කරා. නමුත් ඒගොල්ලන්ගේ නීතිය පාවිච්චි කරා. ඉතින් ඒ නගරාධිපතිවරයාම කියපු දේ තමයි ඒගොල්ලෝ මේක අර්ථකථනය කරන්නේ ඒගොල්ලන්ගේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට එක්ස්ටර්නල් බලයක් බාහිර බලපෑමක් විදේශ මැදිහත් වීම. අපි ඒක එපා කියනකොට අපිව විදේශ මැදිහත් වීම. ඒ විදිහට තමයි අර්ථකථනය කරන්නේ. එතකොට ඒක මොකක්ද? ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ සියල්ලම වැරදි. අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. උදේ රාජ්‍ය නායකයෙක් මේක කියන්නේ. ඔව්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට ඒවා පාලනය කරන්න පුළුවන් සීමාවල් තියෙනවා. මම ඒකයි කිව්වේ මම විතරක් නෙමෙයි මිට පෙරාත්තුව හිටපු ඇමතිවරු ආණ්ඩු පවා මේකට මැදිහත් වුණා. නමුත් ඒගොල්ලන්ගේ රටේ නීතිය සහ ඒගොල්ලන්ගේ රටේ තියෙන මොනවාද ඒගොල්ලොම මහ කොමසාරිස්ම කරන ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කතා කිරීමේ නිදහස අනුව ඒ වචන පාවිච්චි කරනවා. ඉතින් ලංකාවේ අය විතරක් නෙමෙයි වෙනත් රටවල යුක්‍රේන වගේ රටවල ඒවත් ඒගොල්ලෝ එහෙම කරලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ. නමුත් අපි රටයක් විදිහට දිගටම ඒක වැරදි කියන ස්ථාවරේ ඉඳලා ඒක නතර කරගන්න අවශ්‍ය කරන මැදිහත් වීම ඉස්සරහටත් කරනවා. දැන් ඔබතුමා කියන කාරණා පැහැදිලි. කැනඩාවේ සිදුවෙන මේ ජනසංහාර අනුස්මරණයක් සඳහා වළක්වන්න මැදිහත් වෙන්න අපිට හැකියාවක් නැහැ ඍජුවම. නමුත් ශ්‍රී ලංකාව තුලත් සමහර වෙලාවට දෙමළ ජනතාව ඝාතන අනුස්මරණය කියන පුවරුව එල්ලාගෙන අදටත් අනුස්මරණ සිදු වෙනවා. දැන් ඊයේ මුල්ලි වයිකාල් පැවති ඒ සැමරුමටත් එවැනි පුවරු එක් කරගෙන තිබුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ පැහැදිලි ලෙස තමන්ගේ පුතා, තමන්ගේ දුව, තමන්ගේ ස්වාමියා, තමන්ගේ පියා අනුස්මරණය කරන්න තියෙන අයිතිය කිසිවෙක්ගෙන් උදුරා ගන්න අපිට හැකියාවක් නැහැ. නමුත් රටක් විදිහට අපි ජනසංහාරයක් සිදු නොකරපු බවට නිල ස්ථාවරයක සිටියේදී එවැනි ආකාරයේ වදන් යොදාගෙන පුවරු යොදාගෙන කරන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමක් රජය කරන්නේ නැද්ද? අනිවාර්යෙන් කරනවා. එකට නීතියක් තියෙනවා. ගැසට් එකක්ම තියෙනවා. බෙදුම්වාදී LTT සංවිධානයේ නම පාවිච්චි කරන්න, ලාංඡනය පාවිච්චි කරන්න, ඒ වගේම කොඩිය පාවිච්චි කරන්න බැහැ. ඒකට අනුග්‍රහය දෙන ඒවා කරන්න බැහැ. එහෙම ඒවා පාවිච්චි කරපු තැන්වලදී අපි අනිවාර්ය නීති ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ඔබ කියපු වචනය ජනසංහාරය ජෙනොසයිඩ් කියන එක. ඒතර ඒක අපි මම කිව්වේ ඉස්සෙල්ලා පැහැදිලි කිරීම අනුව
එතකොට ඒවා ඒක එහෙම වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා එවැනි වැරදි විදිහට පාවිච්චි කරන තැන්වලදී අපි ක්‍රියාත්මක කරනවා. එහෙම නැතුව ඇත්තටම ඕනම කෙනෙකුට ඕනම පුරවැසියෙකුට ලාංකික පුරවැසියෙකුට තමන්ගේ ඥාතියෙක් තමන්ගේ සහෝදරයෙක් තමන්ගේ පවුලේ කෙනෙක් හරි හිතවතෙක් හරි මොනයම් හේතුවක් නිසා හෝ විපතටපත් වුනාම ඒ ඔහුව හෝ ඇයව අනුස්මරණය කිරීමේ නිදහස අයිතිය තියෙනවා. දැන් ඊයේ මුල්ලේ කාල්වල එහෙම එකක් තිබුණා. එතන ඒ අර කියපු මොනවාද ලාංඡන ඒවා කිසිවක් පාවිච්චි කරේ නැහැ. නමුත් දෙමළ ජනතාව ඝාතනය කිරීමේ අනුස්මරණය දෙමළ ජනතාව ඝාතනය කරේ නෑනේ ලංකාවේ හමුදාව. දෙමළ ජනතාව ඉලක්ක කරගෙන ඝාතනයක් කරේ. එවැනි වැරදි දේවල් පාවිච්චි කරපු තැන් වලට රේව නීතිය ක්‍රියාත්මක කරනවා. ඊයේ කාට හරි විරුද්ධව එතන ඉන්නවා මහාචාර්යවරු කතා කරනවා යාපන විශ්වවිද්‍යාලයේ අය ඒ සියලුම ඉන්නවා කවුද ඕගනයිස් කරේ කියලා. කාට හරි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. නීතිය ඉස්සරහට ක්‍රියාත්මක වෙයි.